හය ශ්‍රේණිය ඔයාලව සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් channel එකේ පළවෙනි වීඩියෝ එක හැටියට මම හිතුවා ඔයාලට වෘත්තය පාඩමින් පාඩම් පටන් ගන්න ඕනේ කියලා. ඉතින් මේක පුංචි පාඩමක්. ඒ නිසා එක වීඩියෝ එකකින් පාඩම ඉවර කරන්න පුළුවන්. ඉතින් මම ගැන කියනවා නම් උසස් පෙළ ගණිතාංශයෙන් අධ්‍යාපන හදාරලා දැන් වෙද්දි විශ්වවිද්‍යාලයක උපාධියක් හදාරමින් ඉන්නවා. ඉතින් මම ගැන තව විස්තර මම ඉස්සරහට කියන්නම්. එහෙනම් අපි දැන් යමු පාඩමට. එතකොට පාඩමේ පළවෙනියටම අපි දැනගන්න ඕනේ මේ වෘත්තාකාර හැඩය කියන්නේ මොකක්ද කියලා. මේ දම්පාන රූපෙන් පෙන්වන ඒ හැඩය තමයි, ඒ රූපය තමයි වෘත්තාකාර හැඩය කියලා කියන්නේ. එතකොට තවත් වෘත්තාකාර හැඩ තියෙන උපකරණ කීපයක් තමයි දකුණු පසින් ඔයාලට පේන්නේ. CD තැටිය, ඔරලෝසු මුහුණත, ඒවා තමයි වෘත්තාකාර හැඩය ඇති වස්තු වලට උදාහරණ. එතකොට ඉස්සරහට ගියොත් දැන් මම මේ අරන් තියෙන ඔයාලගේ පෙළ පොතේ තියෙන අභ්‍යාසයක්. ඒගොල්ලෝ අහනවා මේ වෘත්තාකාර හැඩවලට උදාහරණ මොනවද කියලා. මේ රූප අතරින් වෘත්තාකාර හැඩ තියෙන වස්තු මොනවද කියලා. දැන් ගණිතයේ පෙළ පොතේ රූපයක් මම දාලා නැහැ. ඉතින් ඔයාලා දන්නවා ගණිතයේ පෙළ පොත වෘත්තාකාර හැඩයක් නෙමෙයි කියලා. එතකොට රබාන කිව්වහම ඒකට වෘත්තාකාර හැඩයක් තියෙනවා. ක්‍රිකට් පිත්ත ගත්තාම අපි ඒකේ වෘත්තාකාර හැඩයක් ගොඩක් වෙලාවට නැහැ. අපි ඒක වෘත්තාකාර හැඩයක් නැති වස්තුවක් විදිහට හඳුනගමු. පෙනීරය ගත්තාම ඒකේ වෘත්තාකාර හැඩයක් තියෙනවා දෙපැත්තම. එතන කුල්ල ගත්තාම කුල්ලේ වෘත්තාකාර හැඩයක් නැහැ. අර්ධ වෘත්තාකාර හැඩයක් තියෙනවා. ඉතින් ඒක වෘත්තාකාර හැඩයක් විදිහට සලකන්න අමාරුයි. ඒතර වෘත්තාකාර හැඩය දෙකේ නොහැකි වස්තුවක් තමයි කුල්ල කියලා කියන්නේ. වාහනයේ සුක්කානම වෘත්තාකාර හැඩයක් තියෙනවා. රෝදය ගත්තාම ඒකට වෘත්තාකාර හැඩ තියෙනවා. තේ හැන්ද ගත්තාම ඒක ඉතින් වෘත්තාකාර හැඩයක් නැහැ. මිට ගත්තාම වෘත්තාකාර නෙමෙයි. අනිත් කොටස ගත්තාමත් ඉතින් වෘත්තාකාර හැඩයක් විදිහට කරගන්න බෑ. කලය ගත්තාම කලයේ වෘත්තාකාර හැඩයක් තියෙනවා. කලයකට වෘත්තාකාර හැඩයක් තියෙනවා. ඔය විදිහට ඔය අභ්‍යාසය අපිට සම්පූර්ණ කරගන්න පුළුවන්. ඊට පස්සේ දැන් වෘත්ත ඇඳීම කියන කොටස ගත්තාම අපිට අපේ ගෙදර තියෙන විවිධ උපකරණ පාවිච්චි කරලා වෘත්ත අඳින්න පුළුවන්. CD තැටිය පාවිච්චි කරලා වෘත්තයක් අඳගන්න පුළුවන්. කව කටුවක් පාවිච්චි කරලා වෘත්තයක් අඳගන්න පුළුවන්. ඒක ඔයගොල්ලෝ පෙළ පොතේ තියෙන තව එක පොඩි අභ්‍යාසයක්. ඔයාලා කරලා බලන්න. එතකොට තව පොඩ්ඩක් ඉස්සරහට ගියොත් දැන් මම මේ දාලා තියෙන්නේ ඔයාලගේ පෙළ පොතේ තියෙන අභ්‍යාසයක්. රුපියල් 2 භාවිතා කර අඳින ලද රූපය මෙහි දැක්වේ. ඒතර ඒක තමයි මේ රූපේ. එතකොට මේකෙදි කියනවා දැන් අපි වෘත්තාකාර හැඩයට රූපයක් අඳුරගත්තා. ඒතර ගණිතමය විදිහට තවත් පොඩ්ඩක් ඉස්සරහට ගියොත් වෘත්තය කියලා කියන්නේ මේ සම්පූර්ණ වක්‍ර රේඛාව. මේ සම්පූර්ණ වක්‍ර රේඛාවට වෘත්තයක් කියලා කියන්න පුළුවන්. ගණිතමය ස්වරූපයෙන් චුට්ටක් ඉස්සරහට ගියාම. එතකොට තව පොඩ්ඩක් ඉස්සරහට ගියාම දැන් ඔයගොල්ලෝ මතක තියාගන්න
මේ සම්පූර්ණ වක්‍ර රේඛාව වෘතය කියන දේ. ඊට තව පොඩ්ඩක් ඉස්සරහට ගියාම මේ වෘත්තාකාර ආස්තරය ගැන අපි දැනගන්න ඕනේ. වෘත්තාකාර ආස්තරයක් කියන්නේ මොකක්ද? එතකොට මේ රූපයෙන් දක්වලා තියෙන විදිහට අපට වෘත්තාකාර ආස්තරයක් හදාගන්න පුළුවන්. කඩදාසි කොලයක් අරගෙන වෘත්තාකාර හැඩයේ තියෙන උපකරණයක් අරගෙන ඒ වෘත්තාකාර හැඩයේ තියෙන උපකරණය කඩදාසි කොළිය උඩ තියලා වෘත්තයක් අඳගන්න. ඊට පස්සේ සම්පූර්ණ වක්‍ර රේඛාව දිගේ කතුරකින් ඒ වෘත්තය කපා ගන්න. ඔවුන් ඔය කඩදාසි කොළයකින් කපාගත්ත වෘත්තය තියෙනවානේ. ආන් ඒකට තමයි වෘත්තාකාර ආස්තරයක් කියලා කියන්නේ. වෘත්තාකාර ආස්තරයක් කියන්නේ වෘත්තාකාර හැඩයක් තියෙන වස්තුවක් පාවිච්චි කරලා කඩදාසි කොළයක් මත තියලා ඇඳගත් වෘත්තය ඒ වක්‍රයේ සම්පූර්ණ වක්‍රය දිගේ වෘත්තය කපා ගත්තාම ඒක වෘත්තාකාර ආස්තරයක් වෙනවා. තව පොඩ්ඩක් ඉස්සරහට ගියොත් දැන් මම මේ දක්වපු රූපය ගත්තාම ඔයාලට පුළුවන් මේ වෘත්තාකාර ආස්තරය භාගයට භාගයක් වෙන විදිහට අඩ වෘත්තාකාර දෙයක් විදිහට එන විදිහට නමා ගන්න. ඒතකොට නමාගෙන ඒ නැමුම් රේඛාව කඩේට ගන්න. ඔය දෙවෙනි රූපේ දක්වන විදිහට. ඊපස්සේ ඔයාලට ආයේ හැඩයකට මේක නමා ගන්න පුළුවන්. මේ තුන්වෙනි රූපේ දක්වන විදිහට. ඊට පස්සේ ඒ නැමුම් රේඛාවනුත් කඩේට ගන්න. මේ හතරවෙනි රූපේ දක්වලා තියෙන විදිහට. එතකොට දැන් වෘත්තය වෘත්තාකාර ආස්තරය කඩේරි දෙකයි. තවත් පැත්තකට ඔයාලට මේක නමාගෙන තවත් අර්ධ වෘත්තාකාර ආකාරයකට මේක නමාගෙන ඒ නමුම් රේඛාවෙන් දිගිනුත් කඩේට ඇඳගන්න. තවත් ආකාරයකට ඔයාලට මේක නමා ගන්න පුළුවන්. මේ දක්වලා තියෙන විදිහට. ඒ නමුම් රේඛාවෙනුත් කඩේට ඇඳගන්න. ඔයාලට පේනවා වෘත්තාකාර ආස්තරය කඩේරි 4ක් තියෙනවා. කඩේරි 4කින් කොටස් 8කට බෙදලා තියෙනවා. ඉතින් මේක ඔයගොල්ලෝගේ පෙළපොතේ තියෙන අභ්‍යාසයක්. මේක ඔයගොල්ලෝ කරලා බලන්න. එතකොට මේ අභ්‍යාසය පාවිච්චි කරලා මේ අභ්‍යාසයේ දිගේම තව ඉදිරියට ගියොත් ඔයාලට තව දෙයක් තියෙනවා කියලා දෙන්න. එතකොට දැන් අපි වෘත්තාකාර ආස්තරය කඩේරි වලින් කඩේරි කීපයක් ඇඳගත්තා. නැමුම් රේඛාව ඔස්සේ. එතකොට මේ නැමුම් රේඛා 4 එකට හම්බෙන තැනක් තියෙනවා. එතකොට මේ ඊතරෙන් දක්වලා තියෙන්නේ ඒ ලක්ෂය. නැමුම් රේඛා ඔක්කොම එකට හම්බ වෙන තැනක් තියෙනවා. ඕකට අපිට කේන්ද්‍රය කියලා කියන්න පුළුවන්. එතකොට මේ නැමුම් රේඛා සියල්ලම හම්බ වෙන ලක්ෂයේ ඉඳලා වක්‍ර රේඛාවේ ඕනම ලක්ෂයකට ඇති දුර එක සමානයි. දැන් මම මේ දෙවෙනි ඉතලෙන් දැක්ුවේ ඒ දුර. ඒ ලක්ෂයේ ඉඳලා වක්‍ර රේඛාවේ ලක්ෂයකට තියෙන දුර. මේ ඊළඟ ඉතලෙන් දැක්ුවෙත් නැමුම් රේඛේ ලක්ෂයේ ඒ කඩේරි සියල්ල හම්බෙන ලක්ෂයේ ඉඳලා වක්‍ර රේඛාවේ ලක්ෂයකට දුර. ඒ දුරවල් දෙකම එක සමානයි. මේ තුන්වෙනි හතරවෙනි ඉදලෙන් දැක්වෙත් ඒ දුර. මේ පස්වෙනි ඉදලෙන් දැක්වෙත් ඒ දුර. එතකොට
ඒ කඩේට සියල්ල හම්බ වෙන ලක්ෂයේ සිට වෘත්තයේ වක්‍ර රේඛාවේ ඕනම ලක්ෂයකට ඇති දුර එක සමානයි. ලක්ෂයේ සිට වක්‍ර ධාරය මත පිහිටි ලක්ෂය කිහිපයකට ඇති දුර එක සමානයි. එතකොට ওই දුරට අරය කියලා කියන්න පුළුවන්. ඔකට අරය කියලා කියන්න පුළුවන්. එතකොට මොකක්ද අපි මේක ඉගෙන ගත්ත කාරණාව? මධ්‍ය ලක්ෂයේ ඉඳලා ඒ කේන්ද්‍රයේ ඉඳලා වෘත්තයේ කේන්ද්‍රයේ ඉඳලා මේ වක්‍ර රේඛාවේ ඕනම ලක්ෂයකට ඇති දුර. මේ වක්‍ර රේඛාවේ ඕනම ලක්ෂයකට දුර එක සමානයි. ඒකට තමයි අරය කියලා කියන්නේ. ඊට පස්සේ තව දුරටත් පාඩමේ අපි අඳුර ගන්න ඕනේ වෘත්තයක ඇතුළත ලක්ෂ ගැන අපිට දැනුවත් තියෙන්න ඕනේ. වෘත්තය මත ලක්ෂ මොනවද? අනිත් එක තමයි වෘත්තයේ පිටත ලක්ෂ මොනවද? දැන් ඔයාලට පේනවා වෘත්තයක්, ඔයාලට රූපයක් පේනවා. මේ සම්පූර්ණ වක්‍ර රේඛාව තුල තියෙන ලක්ෂය තමයි ඇතුළත ලක්ෂ කියලා කියන්නේ. සම්පූර්ණ වක්‍ර රේඛාව තුල පිහිටි ලක්ෂය. මට කතරයක් පේනවනේ. මේ කතරේ ඇතුළත පිහිටි ලක්ෂය. එතකොට මේ වක්‍ර රේඛාව මත පිහිටි ලක්ෂය. මට තිතක් පේනවනේ. ඒක වක්‍ර රේඛාව මත පිහිටි ලක්ෂය. වක්‍ර රේඛාව මත පිහිටි ලක්ෂය. වක්‍ර රේඛාව මත පිහිටි ලක්ෂය තමයි වක්‍ර රේඛාව උඩ පිහිටි ලක්ෂය තමයි මේ වක්‍ර රේඛාව මත ලක්ෂ කියලා කියන්නේ. වෘත්තයක් මත ලක්ෂය. එතකොට වෘත්තයෙන් පිටත ලක්ෂ කියන්නේ මේ සම්පූර්ණ වක්‍ර රේඛාවෙන් පිටත පිහිටන ලක්ෂය. හරි ලකුණක් දාලා තියෙන්නේ. ඒක පිටත පිහිටන ලක්ෂයක්. එතකොට මේ කොටසින් ඔයා දැනගන්න ඕන මොකද්ද? වෘත්තයක ඇතුළත පිහිටන ලක්ෂ මොනවද? මත පිහිටන ලක්ෂ මොනවද? පිටත පිහිටන ලක්ෂ මොනවද? ඇතුළත පිහිටන ලක්ෂ කියන්නේ වෘත්තය තුල වක්‍ර රේඛාව තුල පිහිටන ලක්ෂය. වක්‍ර රේඛාව ඇතුළත පිහිටන ලක්ෂය. මත පිහිටන ලක්ෂ කියන්නේ වක්‍ර රේඛාව උඩ පිහිටන ලක්ෂය. පිටත ලක්ෂ කියන්නේ වක්‍ර රේඛාවෙන් එළියේ තියෙන ලක්ෂය. සම්පූර්ණ වක්‍ර රේඛාවෙන් පිටත පිහිටන ලක්ෂ තමයි පිටත ලක්ෂයක් කියලා කියන්නේ. දැන් තව අභ්‍යාසයක්. දැන් මේ අභ්‍යාසයෙන් අහන්නේ පහක් දක්වන රූප අතරින් වෘත්ත තෝරා ඒවා අංක ලියන්න. වෘත්තයක් තෝරන්න කියලා තමයි තියෙන්නේ. පළවෙනි රූපේ වෘත්තයක්ද? පළවෙනි රූපේ වෘත්තයක් නෙමෙයි. ඒකට දෙන්නේ වෙන හැඩයක්. මොකද ඔයාලට මතකදී වෘත්තයේ මැද ලක්ෂයේ ඉඳලා වෘත්තයක මැද ලක්ෂයේ ඉඳලා මේ වටේ වක්‍ර රේඛාව මත පිහින ලක්ෂයකට දුර සමානයි. පළවෙනි රූපය ගත්තාම ඕකේ මැද ලක්ෂයේ ඉඳලා වක්‍ර රේඛාවේ ඕනම ලක්ෂයකට වක්‍ර රේඛාව මත පිට ඕනම ලක්ෂයකට දුර සමාන වෙන්නේ. ඒක වෘත්තයක් නෙමෙයි. දෙවෙනි රූපේ වක්‍ර සම්පූර්ණ වක්‍ර රේඛාව වෘත්තාකාර නැහැනේ. තරුවක් වගේ හැඩයක්. ඒකත් ඉතින් වෘත්තයක් කියලා ගන්න බෑ. තුන්වෙනි රූපේ ඒක වෘත්තයක්. සම්පූර්ණ වක්‍ර රේඛාව තියෙනවා. ඒක වෘත්තයක්. ඒක ගන්න පුළුවන්. තුන වෘත්තයක්. හතර වෘත්තයක් නෙමෙයිනේ. වෘත්ත තෝරා ලියන්න ඒක වෘත්තයක් නෙමෙයි. පස්වෙනි රූපේ ඒක වෘත්තයක්. කුඩා වෘත්තයක් ඒක. පහ වෘත්තයක්. 6 හඳපළුවක් වගේ තියෙන එක. ඉතින් හඳපළුවක් නේ ඒක. ඒක වෘත්තයක් නෙමෙයි. වෘත්තාකාර අර්ධ වෘත්තාකාර හැඩ තියෙනවා තමයි. ඒක වෘත්තයක් නෙමෙයි. 7 වෙනි එක ඒක වෘත්තයක්. 8 වෙනි එක ඒක වෘත්තයක් නෙමෙයි. ඒක අර්ධ වෘත්තාකාර හැඩයක් තියෙන්නේ. ඒක වෘත්තයක් නෙමෙයි. 3 5 7 තමයි වෘත්ත වෙන්නේ.
හරිද? ඒ අභ්‍යාසය හරි. ඊට පස්සේ අර කලින් අපි ඉගෙන ගත්ත කාරණා මොකක්ද? වෘත්තයක ඇතුළත පිහින ලක්ෂ මොනවද? මත පිහින ලක්ෂ මොනවද? පිටත පිහින ලක්ෂ මොනවද ගැන කියලා මොනවද පිහිනද එකන. අදට මම කිව්වා ඇතුළත පිහින ලක්ෂයක් කියන්නේ මොකද්ද? සම්පූර්ණ වක්‍ර රේඛාව තුල පිහින ලක්ෂ. ඇතුළත පිහින ලක්ෂ කියන්නේ සම්පූර්ණ වක්‍ර රේඛාව තුල පිහින ලක්ෂ. මොනවද වක්‍ර රේඛාව තුල පිහින ලක්ෂ? වෘත්තය ඇතුළේ තියෙන ලක්ෂ මොනවද? P A O P A O ලක්ෂ තමයි වෘත්තයේ ඇතුළත පිහින ලක්ෂ. වෘත්තයේ මත පිහින ලක්ෂ මොනවද? වක්‍ර රේඛාව උඩ තියෙන ඒවා. මේ වක්‍ර රේඛාව වෘත්තයේ වක්‍ර රේඛාව උඩ පිහින ලක්ෂ මොනවද? B X E L ලක්ෂය. B ලක්ෂයයි S ලක්ෂයයි E ලක්ෂයයි L ලක්ෂයයි. සම්පූර්ණ වක්‍ර රේඛාව උඩ පිහින ලක්ෂ. පිටත පිහින ලක්ෂ කියන්නේ වක්‍ර රේඛාවෙන් එළිය තියෙන ඒවා. එකම ලක්ෂය මොකක්ද? K ලක්ෂය. එතන මම හිතනවා ඇතුළත පිහිටි ලක්ෂ, මත පිහිටි ලක්ෂ, පිටත පිහිටි ලක්ෂ ගැන ඔයාලට දැන් තේරෙනවා ඇති කියලා. ඊට පස්සේ දැන් පොඩ්ඩක් ඉස්සරහට ගියොත් අපිට ඒ අභ්‍යාසයෙන්ම ඇතුළත පිහිටි ලක්ෂ, මත පිහිටි ලක්ෂ, පිටත පිහිටි ලක්ෂ පිළිබඳ තව අභ්‍යාසයක් තියෙනවා. මේක ඔයගොල්ලන්ගේ පෙළ පොතේ තියෙන අභ්‍යාසයක්. දැන් අපි මේ ගාන පොඩ්ඩක් බලමු. පුවරුවකට ඉදිරියෙන් වූ ස්ථානයක සිට එම පුවරුවට ඊතර එල්ල කිරීමේ තරඟයකදී වෘත්තය මතට ඊහිස පතිත වූ විට ලකුණු 10ක්ද වෘත්තය ඇතුළට ඊහිස පතිත වූ විට ලකුණු 5ක්ද ලැබේ. එහෙත් වෘත්තය පිටතට පතිත වූ විට ලකුණු නොලැබේ. වෘත්තාකාර පුවරුවක් ඉස්සරහා ළමයි හිටන් ඉඳලා ඊතර වලින් එකට පහර දෙනවා. වෘත්තය මතට ඊහිස පතිත වූ විට ඒ ඊතලයේ මතට පතිත වූ විට ලකුණු 10යි ඇතුළතට පතිත වූ විට ලකුණු 5යි. වෘත්තෙන් එළියට ගියාම ලකුණු නැහැ. එතකොට ඉහත තරඟයට සහභාගී වූ සිසුන් කණ්ඩායමක එක් සිසුවාගෙන් එල්ල කරන ලද ඊතලයේ හිස පතිත වූ ස්ථානය රූපයේ දැක්වේ. ළමයින්ගේ නම් එක්ක ඒ රූපය තමයි තියෙන්නේ. පළවෙනි ප්‍රශ්නෙන් අහනවා ලකුණු 10ක් ලබාගත් සිසුව කවුරුද? ලකුණු 10ක් දෙන්නේ කොතෙන්ද වැදුනහමද? ඊතලේ වෘත්තයේ මතට වැදුනහම. වෘත්තයේ මත කියන්නේ වක්‍ර රේඛාව උඩ. වක්‍ර රේඛාව උඩට ඊහිස පතිත වුණාම ලකුණු 10යි. දැන් බලන්න වක්‍ර රේඛාව උඩ ඉන්න ළමයි කවුද කියලා. වක්‍ර රේඛාව උඩට ඊහිස පතිත වූ ළමයි කවුද? වක්‍ර රේඛාව උඩ තියෙන ලක්ෂ තමයි සංජීව, මුහාන් කියන ළමයි දෙන්න තමයි වක්‍ර රේඛාව උඩට ඊහිස පතිත කරලා තියෙන්නේ. ඒතර ඒ දෙන්න තමයි ලකුණු 10ක් බෙකින් අරන් තියෙන්නේ. ලකුණු 5ක් ගත් සිසුව කවුරුද? පළවෙනි ප්‍රශ්නේ දෙවෙනි කොටස. ලකුණු 5ක් ගත් සිසුව කවුරුද? ලකුණු 5ක් ගත්ත කියන්නේ වෘත්තයේ ඇතුළත ලක්ෂයකට ඊහිස පතිත වුණාම. වෘත්තයේ ඇතුළත ලක්ෂයක් කියන්නේ මොකක්ද? වක්‍ර රේඛාව ඇතුළත ලක්ෂයක්. බලන්න වක්‍ර රේඛාව ඇතුළත වෘත්තය ඇතුළත තියෙන ලක්ෂ මොනවද? සුනිල්, ප්‍රදීප්, නෆීල්. ඒගොල්ලෝ තමයි ලකුණු 5 වෙන් අරන් තියෙන්නේ. සුනිල්, ප්‍රදීප්, නෆීල් තමයි
ලකුණු 5කින් අරන් තියෙන්නේ. බලන්න රෝම ඉලක්කම් 2 ලකුණු ලබා ගැනීම නොහැකි වූයේ කාටද? ලකුණු ලබා ගන්න බැරි වෙන්නේ වෘතයෙන් පිටත ප්‍රතිදුන්නාම ඊස. වෘතයෙන් පිටත කියන්නේ මොකද්ද? මේ වක්‍ර රේඛාවෙන් පිටත ලක්ෂයකට ඊහිස ප්‍රතිදුන්නාම. කවුද ඒ වගේ අය ඉන්නේ? ඒ වගේ ලක්ෂ කීයක් තියෙනවද? එකයිනේ තියෙන්නේ. කවුද? රජිත. රජිත කියන ශිෂ්‍යයා තමයි කිසිම ලකුණක් අරගෙන නැත්තේ. ඊට පස්සේ තුන්වෙනි කොටස බලමු. මෙම සෑම ශිෂ්‍යයෙකුටම තවත් වාර දෙකකින් ලබා දෙන්නේ නම් තව වාර දෙකක් ලබා දෙනවා. මොහාන ලබාගත හැකි උපරිම ලකුණු ගණන කොහොමද? මොහාන් කියන්නේ කවුද? මොහාන්ගේ ලක්ෂ්‍ය මොහාන්ගේ ඊතලයේ පතිත වෙලා තියෙන වෘත්තය කොතනද? වෘත්තයේ මතට. වෘත්තයේ මතට ලකුණු 10ක් හම්බුණා. ඒකට තව වාර දෙකක් මෙයාට හම්බුනොත් එයා තව ලකුණු 10 දෙකක් ගන්නවා. එතකොට ඔක්කොම වාර ගන්න 3යි. එයා ලකුණු 30ක් එකතු කර ගන්නවා. තව වාර දෙකක් වැඩිපුර දුවපුවාම. එයා ඉන්නේ වෘත්තයේ මත ලක්ෂයක. එතකොට මොහාන් ලකුණු 30ක් ගන්නවා. හරිද? එතකොට මම හිතනවා දැන් මේ අභ්‍යාසයෙන් කියන්නේ වෘත්තය ඇතුළත ලක්ෂ පිටත ලක්ෂ ගැනනේ. මේක හොඳට තේරෙන්නේ නැති කියලා මම ඔයාලට හිතනවා. අභ්‍යාස 3ක් විතර කරානේ. දැන් පාඩමේ අන්තිම කොටස තමයි අපි ඉන්නේ. මේ කොටස එච්චර ලොකු දෙයක් නෑ. වෘත්ත භාවිතා කරලා යම්කිසි හැඩතල අදින එකක් ගැන තමයි මේ කතා කරන්නේ. ඔයාට ගෙදර තියෙන වක්‍ර උපකරණයක් කරන් ඉතින් මේ පේන විදිහට මොස්තර කීපයක් ඉතින් බඳ ගන්න පුළුවන්. ඔයාට ඉතින් ගෙදරදී අභ්‍යාසයක් විදිහට උත් කරලා බලන්න. රුපියල් 2 කාසියක් 5 කාසියක් 10 කාසියක් ඒ වෘත්තාකාර හැඩ තියෙන උපකරණ කීපයක් කරන් මේ වගේ හැඩ අඳ ගන්න පුළුවන්. කාව කට්ටක් කරන් ඔයාලට හැඩ තල අඳ ගන්න පුළුවන්. මේක අභ්‍යාසයක් විදිහට ගෙදරදී කරන්න. එතකොට දැන් මේ වෘත්තාකාර මොස්තර ඇඳීමේ කියන කොටසෙන් ඔයාලට අදාළ කොටස් ටික ඉවර වෙනවා. එතකොට මේ පාඩමෙන් පස්සේ මම බලාපොරොත්තු වෙන දෙවෙනි පාඩමත් කතා කරන්න. දෙවෙනි පාඩම ඔයගොල්ලෝ දන්නවා ඇති. ස්ථානීය අගය ගැන තියෙන්නේ. එතකොට මේ පාඩම මම මේ එකම ඔයාලට ලබා දෙනවා. එතකොට ඔයාලට මතක් කරන්න මම කැමතියි මගේ වීඩියෝ එකේ මම ඔයාලට පාඩම් දාන වෙලාවල්. බදාදා හවස 5ට වීඩියෝ එකක් ඔයාලට බලාපොරොත්තු වෙන්න ඉන්න පුළුවන්. සෙනසුරාදා හවස 5ටත් මම වීඩියෝ එකක් දානවා. එතකොට ඔයාලට මිස් වෙන්නේ නැහැ. ඉතින් ඉදිරියටත් මේ channel එකේ මම පාඩම් දාන්න බලාපොරොත්තු වෙනවා. දැන් channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා මම ඔයාගෙන් ඉල්ලනවා. ඔයාලට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් පාඩම ගැන මේ පාඩමේ කතා කරපු විශේෂ කාරණා ගැන කමෙන්ට් සෙක්ෂන් එකේ ඔයාගේ ප්‍රශ්න දාන්න. ඒ නිතත් ඔයාගේ අදහස මේ පාඩම ගැන ඔයාගේ අදහස් පළ කරන්න මම කැමතියි. ඒක දැනගන්න ඔයාගේ අදහස. ඉතින් හැමෝටම සුබ දවසක්.